ගායන වේදිනියක නොවන නන්දා. ගායන වේදිනියක නොවන නන්දා. අපි නන්දා පිළිබඳ, නන්දා මාලිනිය පිළිබඳ වෙනස් කියවීමකට ඉඩහසර වෙන් කරගන්නේ. ඇය ගායන වේදිනියක් ලෙස ලාංකීය ගී කලාකෙත පෝෂණය කළ අස්වැතු මහා වෘක්ෂයක්. හැබැයි ඇයගේ දේහය මේ වෙන විටත් සංගීතාශ්‍රමයේ තැන්පත් කර තිබෙන විට ඇයට අවසන් ගෞරව දක්වන්නේ මේ රටේ පීඩිත පන්තියේ ඈත ගම්දනව්වල මිනිසුන්. ඇගේ සංගීතාශ්‍රමයට එන, වැල නොකැඩී එන ජනතාව පැමිණෙන්නේ ඈත ගම්දනව්වලින්. ඇය ලාංකීය ගී කලාකෙත පමණක් නෙවෙයි. ඇය ලාංකීය මිනිසුන්ගේ ජන හදගැස්ම ගීතය තුළින් මිනිස්සුන්ගේ හදවත්වලට අරගෙන ගිය ශිල්පිනියක්. එනිසයි අපි ගායන වේදිනියක නොවන නන්දා පිළිබඳ කතාවකට අද මුල පුරන්නේ. ඇය පැතූ සමාජය වර්තමානය තුළ නිර්මාණය වෙමින් තිබෙන පසුබිමක ඇය ගීත ගායනා කළේ ප්‍රතිපත්තිගරුක සරල චාම් දිවි පෙවෙතක් තුළ අලුත් සමාජයක් නිර්මාණය කරන්න. එනිසා ඒ කියවීමට අපි අද ආරාධනා කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට. මේක වෙනස් කියවීමක් කිව්වේ ඒකයි. ඇය පැතූ ලෝකයක් සමාජ සාධාරණත්වයේ තියෙන, සමාජ අසාධාරණයට ලකුණු මිනිසුන් වෙනුවෙන් ඇය තමන්ගේ ගායන ජීවිතය කැප කළේ. ඒ වගේම වපසරයක් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්තුමන් ඒ දේශපාලන ප්‍රවාහය නියෝජනය කරන්නේ. එනිසා අපි ටිල්වින් සහෝදරයාට ආරාධනා කළේ. ටිල්වින් සහෝදරයා ආයුබෝවන්. අද නන්දා මාලිනී මහත්මියගේ අවසන් දවස් අපි ඇයව දකින, ඇයගේ ඉතුරු කර දේවල් අපේ මිහිතලය තුළ අපි මියනතුරාම පවති. ඔබ කොහොමද නන්දා මාලිනියව කියවන්නේ? මට හිතුණා මෙහෙම පටන් ගන්න කියලා. දැන් නන්දා මාලිනිය අපිට ගොඩාක් සමීප වෙන එකක්. අපි ගීත වලට කැමති, සංගීතයට කැමති නිසා කොහොමත් සින්දු අහනවා. ඊට වඩා කිට්ටු වෙන්නේ ඇය මේ සමාජ අසාධාරණට එරෙහිව ජනතාව කරපු අරගලයේදී ජනතාවගේ පැත්තේ ඉඳගෙන නිර්මාණ කරපු කෙනෙක්. ඊට කලින් ඉඳලම ඇයට පොදු ජනතාවගේ පැත්ත පිළිබඳව මේ සංවේදීකමක් තිබ්බා. එයාගේ දෘෂ්ටිය ඒ පැත්තට හැදිලා තිබ්බා. ඉතින් මේකේ තමයි මම විශේෂම දේ තමයි දැන් අපි සමහර විට අපි දකින සමාජයේ සමහර විට මේ නිර්මාණය සහ නිර්මාණකරුවා අතර කිසියම් පරස්පරයක් තියෙන අවස්ථා. කියන්නේ නිර්මාණයෙන් කියවන දේවල් නිර්මාණකරුවාගේ ජීවිතේ නැත්තම් එතන පොඩි පරස්පරයක් තියෙනවා. නිර්මාණයේදී අපි ප්‍රගතිශීලී දේවල් කතා කරනවා. හැබැයි නිර්මාණකරුවා ඉන්නේ ජීවිතයේදී එතන නෙවෙයි. නන්දා මාලිනියගේ තියෙන ප්‍රශ්නේ එහෙම නෙවෙයි. නන්දා මාලිනිය තමන්ගේ ගීතයෙන් කිව්ව ඒ දේශපාලන නැත්තම් ඒ සමාජ දර්ශනයේ තුල ඇය ජීවත් වුණා. ඇය ඒකේ හිටියා. ඇය ඒ ප්‍රතිපත්ති හිටියා. ඉතින් ඒකත් එක තමයි මම හිතන්නේ නන්දා මාලිනිය අපිට ගොඩක් වටින්නේ. ඇයගේ නිර්මාණවල තිබිච්ච අදහසයි, නිර්මාණවල තිබිච්ච දෘෂ්ටියයි, නිර්මාණවල තිබිච්ච දැක්මයි, ඇයගේ ජීවන විලාසයයි, ඇයගේ ජීවිතය අතර පරස්පරයක් තිබුණේ නැහැ. ඇය සාමාන්‍ය ජනතාව නියෝජනය කරා, පීඩිත පන්ති නියෝජනය කරා. ඉතින් ඇය මුළු ජීවිත කාලය තුලමත් ඒ සරලකම අරගෙන ගියා. එතකොට ඇය ප්‍රතිපත්තියක් තිබ්බා. ඒ ප්‍රතිපත්තිය ඇය ප්‍රසිද්ධිය නිසා මොකක් නිසා අතරමඟදී වෙනස් කරේ නැහැ. මුදල් නිසා වෙනස් කරේ නැහැ. නැත්තම් බිය වැද්දීම් නිසා වෙනස් කරේ නැහැ. ඒකේ හිටියා. මරණය වෙලාවදිත් ඇය ඒ ප්‍රතිපත්තිය හිටියා. සරලව මේ යන්න සහ අවසන් කටයුතු සරලව කරන්න ඕන කියන කාරණේ. ඉතින් එහෙම ගත්තාම නිර්මාණයේ ඇගේ නිර්මාණවල ඇය ඉදිරිපත් කරපු අදහස් එක්ක ඇගේ ජීවිතය බද්ධ කරගත්තු ගැහැණියක් නිසා මම හිතන්නේ ඔබගේ ආරම්භක අදහස ඉතා වැදගත්. මොකද ගායිකාවක් නොවන නන්දා මාලිනියත් ගොඩක් වටිනවා. මොකද ඇයගේ ජීවිතෙන්, ඇයගේ ගීතවලින් සමාජයට ඉගන්වුවා වගේම ඇයගේ ජීවිතනුත් ඒ සමාජයට පාඩමක් උගන්වලා තියෙනවා. අපි ඒක සමාජයක කියව ගන්නවා නම් වටිනවා. සමාජය වෙනස් කරන්න ඇය අකණ්ඩව ගීතමය සුපෝෂණයන් කළා. යයි වටිනාකම තිබෙන්නේ ටිල්වින් සහෝදරයා. අර
ඔබතුමන්ලත් දේශපාලන ධාරාවක් විදිහට සමාජ අසාධාරණත්වයට එරෙහිව සමාජයේ තිබෙන වෙනස්කම් වලට එරෙහිව සටන් කරන විට ඇය අඛණ්ඩව දශක ගණනාවක් තිස්සේ ඇයගේ ගීත නිර්මාණයන් ඔස්සේ ඇය උත්සාහ කළේ මේ සමාජ වෙනස්කම් අසාධාරණකම් පිළිබඳව හඬ නගන්න. ඒ නිසාම ඇයට සමහර ලාවට ඇයගේ විශිෂ්ට ගණයේ නිර්මාණ පවා මේ අපි කතා කරන ජාතික ගුවන්විදුලිය තුළ රූපවාහිනිය තුළ පවත් අහනවා. එහෙම තියෙද්දි ඇයට මේ තිබුණු විශ්වාසය කලාවේදිනියක විදිහට කාන්තාවක විදිහට කොහොමද ඔබතුමන් දකින්නේ? ඇත්තට මම හිතන්නේ ඇය ජීවිතයේ දුෂ්කරතා මැද්දේ හැදී වැඩිච්ච ඉගෙන ගත්තු කාන්තාවක්. ඒ නිසා මම හිතන්නේ ජීවිතයේ පන්නරයට තිබුණා කියලා මට අපිට හිතෙනවා. ඇය නිර්මාණ කරන්නට පිවිසිච්ච මුල් කාලෙම ඊටම ඈත කාලෙදිත් ඇයගේ නිර්මාණය තුළ මේ පොදු ජනතාව වෙනුවෙන් කැපවීමේ දැක්ම තිබ්බා. මම හිතන්නේ අපි උණ කුලියන් ගෝතා වඳින කියන සින්දු වගේ එකක් ගත්තොත් ඒකේ අවසානයේ රට වෙනුවෙන් සටන් කරලා මේ ජීවිතේ පූජා කරු මැරිච්ච කෙනෙක්ගේ අවමගුල් උස්සෙවිට යන අයගේ පයට පෑගෙන්න මම ලෑස්ති වගේ අදහසක් ඒක ඇතුළේ තිබුණා. එතකොට ඒක නිසා ඒ කාලේ ඉඳලම මේ පීඩිත ජනතාවගේ පැත්ත ගත්තා. ඒ කියන්නේ ඇත්ත ගත්තොත් අපි දකින්නේ නන්දා මාලිනී කියලා කියන්නේ මේ ඇය දේශපාලන පක්ෂයක සමාජිකාවක් නෙවෙයි. ඒක පැහැදිලි. ඒ නිසා කවුරක්වත් ඇයව දේශපාලන පක්ෂ වලට ගන්න යන්න ඕනේ නැහැ. හැබැයි උනට ඇයට පැත්තක් තිබ්බා. ඇය අයුක්තිය සහ යුක්තිය අතර ප්‍රශ්නයේදී අය යුක්තිය පැත්ත ගත්තා. අසාධාරණය සහ සාධාරණ අතර ප්‍රශ්නයේදී අය සාධාරණය පැත්ත ගත්තා. ජනතාවගේ නිදහස විමුක්තිය පැත්ත ගත්තා. පීඩාවට එරේ වුණා බිය නැතුව. ඒකත් එක තමයි ඇගේ නිර්මාණ තිබුණේ. නිර්මාණ එහෙම කරන්න මම හිතන්නේ කාන්තාවක් හැටියට ඇයට ලොකු දැක්මක්, විශ්වාසයක්, අදිෂ්ඨානයක් සහ ධෛර්යයක් තිබ්බා. ඒකට මුණ දෙමින් කරන්න. මොකද ඔබ අපි කවුරුත් දන්නවා එක්තරා යුගයක් තිබ්බා. ඒ යුගයේ එවැනි ගීත කියන එක මරණයට අත වැනීමක්. අතිශය දුෂ්කර අවධියක්. මරණය හැම කෙනෙක්ම හංගන වෙලාවක, යුක්තිය හංගපු වෙලාවක. ඉතින් ඇයි ඒ වගේ වෙලාවකදීත් නිර්භීතව ගායනා කරා. සත්‍ය ගීතය කිව්වා. ඊට පස්සේ පවන වගේ එකක් විශේෂයෙන්ම කියනකොට රටේ ඊටාම අඳුරු තත්ත්වයක් තිබ්බේ. ඉතින් නමුත් ඇය ඒකෙන් කරා. අපිට ගත්තොත් දැන් අපි යහපත් සමාජයක් හදන්න ජනතාව විමුක්තිය වෙන සටන් කරනකොට ඒ සටනට අවශ්‍ය කරන අධ්‍යාත්මික ධෛර්යය ඇගේ ගීතුනෙන් ලැබුණා. ඒ නිසා අපි ඒවා කටපාඩම් කරගෙන හිටියා. ඒවා නිතරම ඇහුවා, ශ්‍රවණය කරා. ඉතින් ඒකත් එක්ක ගත්තොත් තමයි ඇගේ චරිතය, ඇගේ ජීවිතය නන්දා මාලිනී කියන කාන්තාව ඇය සතු දිවිච්ච දේවල් අරගෙන ඇගේ අවිය අරගෙන ගීතයගේ අවිය ඒක අරගෙන අර අපි විසින් අලුත් සමාජයක්, අලුත් ලෝකයක් නිර්මාණය කරන්න කරපු අරගලයට ඇගේ පැත්තෙනුත් ඇය දායකත්වයේ දුන්නා. ඉතින් දැන් අපි සමත් වෙලා තියෙනවා ඒ අලුත් ලෝකේ හදන්න පටන් ගන්න. ඒ නිසා මම හිතන්නේ මේ යන්නේ සතුටින් කියලා අපි හිතනවා. මොකද ඇයගේ අරගලය අපතේ ගිහිල්ලා නැහැ. ඉතින් කොහොමුණත් ඒ නිසා මම හිතන්නේ නන්දා මාලිනී කියලා කියන්නේ අපිට අපේ රටේ ඉතිහාසයේ කවදාකවත් මැකෙන්නේ නැති චරිතයක් වෙයි. ගායන ශිල්පිනියකට සීමා වුණේ නැහැ. ඒකයි අපි ගායන වේදිනියකම නොවන නන්දා පිළිබඳව කතා කරන්නේ. ටිල්වින් සිල්වා සහෝදරයා දැන් හරියටම නන්දා මාලිනියව අපි නිරීක්ෂණය කරද්දී ඇයගේ ගායනය තුළ ප්‍රකාශයට පත් වෙන්නේ පාලිතයන්ගේ හැඟීම්. සමහර වෙලාවට ක්‍රම පද්ධති විරෝධී, සමාජ කෝපය, විරෝධතාවය. ඇය බොහොම සූමැලිව ගයනවා. ඒ තුළ තමයි මේ දේවල් දැනින්නේ. ශ්‍රාවකයාගේ බුද්ධියට වගේම ශ්‍රාවකයාගේ හදවතටත් ඇය ආමන්ත්‍රණය කරනවා මේ පණිවිඩය අරගෙන යනවා. අපිට අලුත් සමාජයක් නිර්මාණය කරන්න. ඔබතුමන්ලා අපේක්ෂා කළේ අලුත් සමාජයක් නිර්මාණය කරන්න. අල්ලස දූෂණේ නැති, අසාධාරණ නැති, හැමෝටම සමාන පෑගෙන මිනිස්සුන්ට නැගිටින්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න. ඇයව කොහොමද අපි මේ අලුත් සමාජයක් නිර්මාණය කරන්න ඇය අපින් සමුගෙන යන දවස ඇයව කොහොමද ඇයගේ මේ ගායනය, ඇයගේ මේ තිබුණු ප්‍රතිභාවන්, ඇයගේ තිබුණු ශක්තිමත් භාවය, ඉදිතර භාව, කෂේරුකාව කොහොමද අපි අලුත් සමාජයක් නිර්මාණය කරන්න තව දුරටත් පාවිච්චි කරන්නේ? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි කෙනෙකුට සමාජය පිළිබඳ නිවැරදි දෘෂ්ටියක්, දැක්මක් තියෙන්න ඕන. කියන්නේ අපි නිවැරදි දැක්මක් නැත්නම් අපි වල්මත් වෙන ජීවිතය ඇතුලේ. හැබැයි නිවැරදි දැක්මක් හදාගත්තම නිවැරදි දෘෂ්ටියක් අපිට තියෙනවා නම් සමාජය වෙනස් කරන්න, පොදු ජනතාවට වඩා යහපත් සමාජයක් හදන්න අපි ඉන්න ක්ෂේත්‍රයේ සිට යමක් කළ යුතුයි කියලා විශ්වාස කරනවා නම්, එම් විශ්වාස කරන කෙනෙකුට ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා නන්දා මාලිනී ඔප්පු කරලා තියෙනවා.
සමහර විතරනේ අපිට ඕවා තේරෙන්නේ අපිට ඕක කරන්න බෑ අපි ඉන්න එකට ඕක හරියන්නේ වගේ එහෙම නෙවෙයි. දැන් කලා ක්ෂේත්‍රය ගත්තමත් මම හිතන්නේ නන්දා මාලිනිය කලාව පැත්තෙන් තියාගන්න යන වෙනුවට අපිට තාම නිර්මාණශීලී තම සෞන්දර්යාත්මක ගීත ගොන්නක් දීලා තියෙනවා. ඒ අතරතුර ඒ හැම ගීතයකින්ම ඇය අලුත් අදහසක් ප්‍රේමය ගැන ගියපු ගීතයක උනත් ඇය ප්‍රේමය දැක්ක අලුත් මානයකින් අලුත් දෘෂ්ටියකින් දෙමාපිය දූ දරු සමතා පිළිබඳ ගීතයක් ගත්තමත් ඇය ඒක දැක්ක අලුත් දෘෂ්ටියකින් සුනිල් රත්නයන් තමයි මේ ගීත ගොඩක් ලියුවේ. ඊට පස්සේ අර්ගලය සටන පිළිබඳව පීඩාව පිළිබඳව පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම පිළිබඳව අපි ගත්තොත් අපි ජාතිවාදය පිළිබඳව ජාතිවාදයට විරුද්ධව ලිව්වා. ජාතිවාදයේ තදින් ඇවිලෙන කාලයක ඊට පස්සේ ආගමික අන්තවාදය පිළිබඳව ආගම් තුල මොකක්ද කෙරෙන්න ඕන කියන කාර්ය පිළිබඳව හැම ක්ෂේත්‍රයක් ගැනම අය ගීත ගායනා කරලා තියෙනවා. අලුත් දෘෂ්ටියක්. එතකොට නෙවුම් දෘෂ්ටියක්. ඒක ප්‍රගතිශීලී දෘෂ්ටියක්. ඒක තමයි මම හිතන්නේ අපි ඉගෙන ගන්න ඕනකම තියෙන. ඒ කියන්නේ කෙනෙක් ජීවත් වෙන්න ඕනකම තියෙන්නේ තමන් විසින් විශ්වාස කරන නිවැරදි දෘෂ්ටියක් මත. එතකොට ප්‍රතිපත්තියක් වෙනවා. එහෙම දෘෂ්ටියක් මත ජීවත් වෙන කෙනා ප්‍රතිපත්ති කරක වෙනවා. එතකොට නන්දා මාලිනිගේ විශේෂය තමයි ඇය ප්‍රතිපත්තියක් තිබ්බ ප්‍රතිපත්තිය මත නොසැලී හිටියා. මරණ නිසා තරජන නිසා හෝ නැත්තම් වෙනත් වාසි නිසා හෝ වෙනස් කරගත්තේ නැහැ. ඉතින් මරණ වෙලාවෙත් අය මම නිතරම කිව්ව දේ තමයි මරණ වෙලාවෙත් අය මේ ප්‍රතිපත්තිය අපට පෙන්නුවා. ඒ කොහොමද සහෝදර එක ප්‍රතිපත්තියක එල්බ සිටින දැන් අපි ඔබතුමාලගේ දේශපාලන කඳවුර තුලත් දැකලා තියෙනවා සමහර අය අතහැරලා ගියා ඉතිහාසයේ. මේ ගායන ශාස්ත්‍රය තුලත් කලාව තුලත් සාහිත්‍ය තුලත් අපි දකිනවා එල්බගෙනම ඉන්න බෑ අතහැරලා යනවා කොයිල හරි. මගදී අතහැරලා යනවා. කාන්තාවක් විදිහට මහා විශිෂ්ට හැකියාවක් තිබුණා. ඔව් ඇත්තටම ඇය මම හිතන්නේ ධෛර්ය සම්පන්න කාන්තාවක්. ඇය ඉන්නවනම් කිසියම් ස්ථාවරයක ඒකේ නොසෙල්ලී ඉන්න සමත්කමක් හදලා තිබිච්ච කාන්තාවක්. මම හිතන්නේ ඇය කුඩා කාල සිට බිඳපු දුෂ්කරතා මැදින් ඇය පන්රය ලැබලා තියෙනවා ජීවිතය ඇතුලේ. ඉතින් ඒ පන්රයත් එක තමයි ඇය ඒ ප්‍රතිපත්තියේ ඒ ස්ථාවරවල දිගටම හිටියේ. ඒක අමාරු වැඩක් ඇත්ත. ඒ නිසාමනේ අපිට නන්දා මාලිනිය වටින්නේ. ඒක හැමෝටම කරන්න බෑ. ඒක කරන්න පුළුවන්. ඊටාම ධෛර්ය සම්පන්න නොසෙල්වි තමගේ ප්‍රතිපත්ති මත ඉන්න අයට ඉතින් අය අපිට ජීවිතයෙන් ඇගේ කලා ජීවිතය ඇතුලේ ගීත වලින් අත්දැකීමක් පාඩමක් කිව්වා වගේම මරණනුත් අපිට පාඩමක් කියලා දීලා තියෙනවා. මරුණට පස්සේ කොහොමද අවසන් කටයුතු කරන්න ඕනකම තියෙන කියලා. චාම් ලෙස ඊටාම සරලව දැන් මම හිතන්නේ ඉල්ලීමක් තිබුණේ ඇගේ දේහ ගොන්දිට ගෙන්න කියලා. වෙන කොට හරි කියන කියලා. ඒකේ ඉල්ලීම තිබුණේ ගෙදර තියලා අවසන් කටයුතු කරන්න කියලා. ඉතින් මේ හැම එකෙම අය අලුත් යමක් අපට කියා දෙනවා. අලුත් මානයක් පෙන්නනවා. මම හිතන්නේ සමාජයේ ප්‍රශ්න කරනවා කෙනෙක් ජීවත් වෙන්න ඕනේ මෙහෙම නේද කියලා. ඒක මම හිතන්නේ වටිනවා ගොඩක්. ඉතින් අය සමුගත් වෙලා මේක අපිට දැනනවා වැඩි. ඉතින් ඒක නිසා මම හිතන්නේ සමාජයට අලුතෙන් හිතන්න තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමට කිසියම් අත්දැකීමක් ගන්න ඇයගේ ගීතයට අමතරව ජීවන භාවිතාවත් ඉතා වැදගත් කියලා තමයි අපිට පේන්නේ. ඒක මවාගත්ත එකක් නෙවෙයි ටිලින් ඇසල සහෝදරයා. ඒ හරි අව්‍යාජවම එළියට ආපු දෙයක්. ඇය අඳින ඇඳුම සුදු සාරිය, ඇය ගමන් බිමන් යන ආකාරය, ඇයගේ පුංචි කාලේ ඉඳන් ආපු දෙයක්. ඇය ඔබතුමන් සඳහන් කරා වගේ මේ යන විටත් ඇය අවසන් කැමැත්ත ලියලා තියන්නේත් එහෙම්ම තමයි. මේ අල්පේච්ඡතාවය. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර අය මේක බොරුවට මවාගත්ත දෙයක්. හැබැයි නන්දා මාලිනී මහත්මිය ඊට වඩා වෙනස් තැනක ඉඳගෙන මේක දකින්නේ. ඇයට මේක කොහෙන් දෙන්නේ ඔබතුමන් විශ්වාස කරන විදිහට? මේක ටිකක් සංකීර්ණයි ඇත්තගත්තු ප්‍රශ්න මට හිතෙනවා. එකක් ඇය කුඩා කාල ජීවිතයේදී ලැබූ අමීර කටුක අත්දැකීම්, දුප්පත්කම අත්දැකීම. දෙකින් පස්සේ නිර්මාණ ක්ෂේත්‍රයට පස්සේ ඇසුරු කරපු අය ඊට පස්සේ ගීත ගයන්න ගත්තු ගීතවල පදමාලාවල තිබිච්ච දේවල් මේ හැම එකක්ම සහ සමාජයේ දකිද්දි සමාජයේ කියව ගනිද්දි ඒකෙන් ඇතුළේ යට ආපු කම්පණය ඒ වගේ ජීවිතේ තියෙන තේ ඒක විසින් තමයි ඇය මෙවැනි දැක්මක් මත සමාජ අසාධාරණට එරෙහිව සටන් කරන කවි ගීතෙන් සටන් කරන ගෑණියක් ලෙස ඉස්සරහට එන්නේ. එතකොට ඔගේ අර ඔබ කිව්ව එක තමයි සමහර අය එහෙම ඇවිල්ලා ජීවිතේක තැනකට ආවට පස්සේ ඒක ඇත්තරලා අර ප්‍රසිද්ධියට දේපලවලට යනවනේ. මොකද ඇය එහෙම ගියේ නෑ. ඇය ප්‍රසිද්ධිය හොයන් ගියේ නෑ. මොකද ප්‍රසිද්ධිය ඇය හොයාගෙන ආවා. එතකොට ඇය සමාජ ප්‍රසිද්ධ වුණා කියලා ඇයගේ ජීවන විලාසය වෙනස් කරගත්තේ නෑ. ඔබ කිව්වා වගේම සාරිය ඇඳලා කොණ්ඩෙක් තනි කරලට ගොතලා සරලව ජීවත් වුණා. ඇගේ අනන්තතාවය ඒක තමයි. මම හිතන්නේ අපි මෙච්චර කතා කරන්නේ ඇය ගැන. ඇය එහෙම අනන්තතාවයක් දැන් හිටපු නිසා
ඒක අතරමඟදී වෙනස් කරලා වෙන විකාරූපී වලට ගියේ නැති නිසා. ඉතින් එහෙම ඉන්න පුළුවන් කෙනෙකුට කියලා තමයි නන්දාමාලිනී අපට උගන්වලා තියෙන්නේ. එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න ඕන කෙනෙක්. ප්‍රතිපත්ති ගෞරව වෙන්න ඕන, ප්‍රතිපත්තියක් මත ඉන්න ඕන. කුමන තත්ත්වයක් තුළවත් දුෂ්කරතා නිසා හෝ වාසි නිසා හෝ ප්‍රතිපත්ති අත්හල යුතු නැහැ. එහෙම හිටියම කවදාද දවසක ඒ ප්‍රතිපත්ති දිනනවා කියන එක මම හිතන්නේ අය අපට කියා දීලා තියෙනවා. අනිවාර්යයෙන් ඇයගේ ජීවිතය දශක 8කට වැඩි. හරියටම ටිලන් සහෝදරයා ගිය අවුරුද්දේ අද වගේ දවසක ඇය ගුවන්විදුලියට එනවා. ගිය අවුරුද්දේ අද වගේ දවසක. ඇය ගුවන්විදුලියට එද්දිත් ඇයි තාමත්ම සරලව ඔය සුදු සහරියෙන් සැරසිලා තනි කරලට කොණ්ඩේ ගොතලා ඇය මේ ගුවන්විදුලියට එන්නේ. ඇය ගුවන්විදුලියට ඇවිල්ලත් ඇය බොහොම නිර්ලෝභීව ගුවන්විදුලිය ඇයව නිර්මාණය කරන්න දුන්නු දායකත්වය පිළිබඳව කියනවා. එහෙම හැමෝටම බැහැ. අපිට පුළුවන් ඇය හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක ගුවන්විදුලියේදී ඇය කරපු කතාව බිඳුවක් පොඩ්ඩක් අපිට අහන්න. මම අවුරුදු 9ක් 10ක් අතදී තමයි මේ ගුවන්විදුලියට පා තබන්නේ. ඉතින් ගුවන්විදුලියට එන්න ඉස්සෙල්ලා මේ ඉස්සරහා රේස් කෝස් එක. අස්වැරේස් බලන්න තමයි එන්නේ අපි. ළමයි කට්ටිය එකතු වෙලා. ඒ කාලේ ළමා පිටිය කරේ කරුණාරත්න අබේසේකර ශූරීන් සහ සරත් විමල වීර ශූරීන් ඒගොල්ලන්ගේ ළමා පිටියේ ගායනා කරන හම්බුණා. කෝරස් කිව්වා, කවි කිව්වා, රචනාවල් කිව්වා. ටිකක් අවුරුදු 2ක් විතර ගිහින් තමයි මට සින්දුවක් කියන්න හම්බුනේ. ඒ බුදුසාදු සින්දුව. එතකොට අවුරුදු 11යි මට වයස. මේ ශබ්දාගාරවල අපි කොච්චර වැඩ කරලා තියෙනවද, කොච්චර කතා කරලා තියෙනවද. මගේ නමින් මෙහිම දෙයක් විවෘත කිරීමට ලැබීම මම හිතන්නේ මගේ ලොකු වාසනාවක් කියලායි. මගේ මේ සංගීත ජීවිතයේ තිබිරිගේ මේ ගුවන්විදුලිය. ගුවන්විදුලිය මාව අමතක කළේ නෑ කියන එක තමයි මේකෙන් මට පේන්නේ. ගුවන්විදුලියට බොහොම ස්තුතියි. අපි ගුවන්විදුලිය 9 වෙනි මැදිරිය නම් කරනවා ඇයගේ නමින් මීට වසරයකට කලින්. හරියටම ගත්තොත් ඇයගේ හෙට දවසේ 83 වන උපන්දිනය. ඇය අද ජාතීන්ම සමුගැනීම සටහන් කරනවා. ඇයගේ සමුගැනීම ටිල්වින් සෙල සහෝදරයා ගායිකාවක් අහිමිවීමක් පමණක් නෙවෙයි රටට. ඒක මහා රික්තකයක් පුරවන්න අමාරුයි. ඒ විතරක් නෙවෙයි මේ තුල නිර්මාණය වෙන්නේ සමාජයේ කතා කරමින් සිටින්නේ ගායන වේදිනියක් පමණක්ම නෙවෙයි. ඇය සමාජ අරගලය වෙනුවෙන්, සමාජ වෙනස්කම් වෙනුවෙන්, පුංචි මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගායනා කරපු, ඒ කියන්නේ කතා කරපු, ගීතය තුලින් කතා කරපු කෙනෙක්. මේක මෙතනින් නවතින්න බෑ. ඇය මේ ගියත් ඒ කතාව අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඒක කොහොමද අපි ඇයගේ ජීවන දර්ශනය තුලින් අරගෙන අපි ඉස්සරහට අරගෙන යන්නේ? ඔව් ඊට කලින් මට පුංචි අදහසක් කියන්න හිතුණා. ඇත්තම තමයි ඇයව මීට අවුරුද්දකට කලින් මෙතනට ගෙනල්ලා ඇයගේ නමින් ගුවන්විදුලියේ මැදිරියක් නම් කිරීම මම හිතන්නේ ගුවන් සංස්ථාව පැත්තෙන් කරපු අතිවිශිෂ්ට වැඩක්. මොකද අපේ සමාජයේ ලොකු විවේචනයක් තිබ්බා මේ හැමතිස්සෙම කලාකරුවන් කලාකාරණයන් අගයන්නේ මලාට පස්සේ කියලා. ජීවත් වෙලා ඉන්න කාලේ හොයා බලන්නේ නැහැ කියලා. හැබැයි එහෙම වෙලාවක මේ ඔබේ ආයතනයේ මීට අවුරුද්දකට කලින් ඇයව ගෙනල්ලා ඇය නමින් මැදිරියක් නම් කරලා ඇයට ගෞරව කරපු එක මම හිතන්නේ ඒක අතිශය වටිනවා. මොකද ඇය සතුටු වෙන්න ඕනේ ඇය ජීවත් වෙලා ඉඳ ඇද්දි. ඇයට ගෞරවයක් එනවා ජීවත් වෙලා ඉඳ ඇද්දි. ඒ ඔබ අහපු ප්‍රශ්න ගත්තොත් මෙහෙමයි. ලෝකේ පුරාම අපි දකිනවා සමාජයේ විමුක්තිය සඳහා කරන අරගලවලදී සමාජ ඉස්සරහට ගන්න කරන අරගලවලදී පීඩාවට පීඩකයට එරෙහින අරගලවලදී ඒවට විවිධ වර්ගයේ අය දායක වෙනවා. එතකොට දේශපාලනය කරන අය, වෙනත් වෙනස් විෂයන් කරන අය වගේම කලාකරුවන්. නිසා අපි දන්නවා ලෝකේ පුරාම වෙන කලාකරුවෝ ගොඩක් අපි අහලා තියෙනවා ලෝකේ. ඉතින් නන්දමාලිනියත් මම හිතන්නේ ඒ කුලකයට අයිති වෙන්නේ. ඒ කියන්නේ සින්දුවක් කියාගෙන පාඩුවේ කියා කරේ හම්බ කරන් ඉන්නවා වෙනුවට තමන් දන්න දේ ගීතය, තමන්ට පුළුවන් දේ ගීතය, තමන් දන්නේ සංගීතය ඒක පාවිච්චි කරලා ඒක අවියක් කරගෙන තමන් ජීවත් වෙච්ච යුගයේ තිබිච්ච යථාර්ථය අපිට කියා දුන්නා. මේක මර්ධනේ පීඩාව ගැන කියා දුන්නා. ඇති නැති පරතරය ගැන කියා දුන්නා. ඒ වගේම ඊට එරෙහිව අරගල කළ යුතුයි. අරගල කිරීම උතුම් කියන එක, අරගල කරන එක හරි කියන එක, ඒක නිවැරදි කියන එක ඇය අපිට කියා දුන්නා. ඉතින් ඒක මම හිතන්නේ හැමෝටම කරන්න බැරි අමාරු දෙයක් ලෙස තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මොකද අපි හිතනවා
අපි හැම කෙනෙක්ම මේ සමාජ ජීවිතන හැමෝම යහපත් හිතක් වෙනුවෙන් අලුත් ලෝකයක් වෙනුවෙන් තමන්ගේ ක්ෂේත්‍රයේ ඉඳලා යමක් කරනවා නම් ඒක සදාකල් පවතිනවා. ඒක මම හිතන්නේ සමාජයටත් හොඳයි. ඒ වගේම තමන් මේ සමාජයේ ජීවත් වුණේ කොහොමද කියලා තව කෙනෙකුට ඉගෙන ගන්න ඊටම වැදගත් වෙනවා. ඉතින් නන්දාමාලිනිය අපේ ගෞරවයට පාත්‍ර වෙන්නේ මේ මොහොතේත් අපි නන්දාමාලිනිය ගැන මෙහෙම කතා කරන්නේ. අය සින්දු කිව්ව නිසාම නෙවෙයි. ඇය ගීතය තුලින් විතරක් නෙවෙයි, ඇයගේ ජීවිතය තුලිනුත් මේ සමාජයේ කිසියම් පැතිකඩක්, යුගයක්, අරගලයක්, සමාජ අවශ්‍යතාවයක් නියෝජනය කරපු නිසා කලාකරුවන් කියන්නේ ඇත්තටම හැම විටකම සමාජයක යුගයේ අවශ්‍යතාවය නියෝජනය කළ යුතු පොදු ජනතාව වෙනුවෙන් තමන්ගේ හඬ පන්හිඳ මෙහෙය යුතු අය. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් ඒකේ නන්දාමාලිනිය ඉදිරියෙන් ඉන්නවා කියන එක තමයි මේ වෙලාවෙත් අපිට දැනෙන්නේ. ඇය මේ 1981 දී ගත්තොත් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීපද රචනයෙන් පෝෂණය වුණු සත්‍ය ගීතයේ ප්‍රසංගය අරගෙන කියන්නේ. ඊට පස්සේ පවන ප්‍රසංගය 87. දැන් මේ දේවල් එක්ක ටිලින් සහෝදරයා දැන් ඇය සටන් කරන්නේ ඒ වෙලාවේ තිබුණ ගීතය තුළින් සටන් කරන්නේ සත්‍ය සමාජගත කරන්න උත්සාහ කරන්නේ ඒ කාලේ තිබුණු පාලන තන්ත්‍රයට එරෙහිව. ඒක වෙනම හැඩයක්. ඒක මන් දන්නේ මට තාම හරිය අමාරුයි කියවා ගන්න. කාන්තාවකට පිරිමි පැත්තකදී ඒ කෂේරුකාව නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. ඒ යුගයේ කොහොමද ඔබතුමා? ඇත්තටම මම හිතන්නේ දැන් සමහර අය ওই යුගය අමතක කරලා තියෙන්නේ. ඒ කියන්නේ නන්දාමාලිනී සත්‍ය ගීතය කියන යුගය කියලා කියන්නේ ඒවකට තිබිච්ච 1977 ආපු ආණ්ඩුව තමන්ට තිබිච්ච හයෙන් පහේ බලය පාවිච්චි කරලා විධායක ජනාධිපති බලයක් හදාගෙන මැර කණ්ඩායම් හදාලා මුළු සමාජ දේහයම තමන් යටතේ තියාගෙන පොඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී භීෂණයක් මුදා හරිමින් සමාජය පාලනය කරපු අවධියක් ඒක. මම හිතන්නේ අපි හොල බැලුවොත් අපි දන්නවා මේ අවධියේදී කිසිම කෙනෙකුට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටක් හොල්ලන්න අයිතියක් තිබුණේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ අයිති වෙනුවෙන් පාරට බෑපු ඇස්පේන් නැති අන්දීන්ට පහර දුන්නා, කාන්තාවන්ට පහර දුන්නා, ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ට පහර දුන්නා. ඒ වගේ තිබිච්ච යුගයක ඒ පීඩාවය ඇය දැක්කා. සුනිල් ආරියරත්නන් ඒක දැක්කා. එවුන් කරපු දේ තමයි ඒ දෙන්න නන්දගේ හඳත් එක්ක අන්නේ එදා තිබිච්ච තත්ත්වයට එරෙහිව පීඩාවට එරෙහිව ජනතාවගේ පැත්තේ තිබිච්ච අරගලේ පැත්ත ඒගොල්ලෝ ගත්තා. අරගෙන අර පීඩාව ඒ පීඩාවත් එක්ක තිබිච්ච සමාජයේ අර ප්‍රභූන්ට සලකන, සාමාන්‍යයට නොසලකන ඒ සියලුම සමාජයේ තුල තිබිච්ච නොතිබිය යුතු දේවල් පිළිබඳ විවේචනය කරමින් ඒ සටනට ඒගොල්ලන්ගේ පැත්තෙන් දායක වුණා. ඉතින් මම හිතන්නේ ඒක ලොකු උදව්වක් වුණා ජනතාවට. අර දේශපාලනිකව අපි කියන දේශපාලඥය කියන දේවල් වලට වඩා සෞන්දර්යාත්මක කියන දේවල් මිනිසුන්ට දැනෙනවා වැඩිනේ. ඒ නිසා සමාජයේ ඥානනය කිරීමට මේක ගොඩක් දායක වුණා කියලා තමයි මම හිතන්නේ අවසාන වශයෙන් පේන්නේ අපිට. හොඳයි. අපි අවසාන විනාඩි කිහිපයට එන නිසා ටිලින් සහෝදරයා දැන් ගත්තොත් ඇගේ දේහය ඒ ආශ්‍රමයේ තැන්පත් කරපු මොහොතේ සිට මේ වෙලාව දක්වාම ගත්තොත් අපි කලිනුත් කිව්වා වගේ වැල නොකැඩී එන්නේ ප්‍රභූන් විතරක් නෙවෙයි. ඈත ගම්තනවල අනුරාධපුර පොළොන්නරුව පැත්තේ මිනිස්සු, හම්බන්තොට ඈත කෙළවරේ මිනිස්සු, ඈත ගම්බල මිනිස්සු සිංහල, දමිළ, මුස්ලිම් කිසිදු ભેදයකින් තොරව ඇයව වැළඳගෙන තියෙන්නේ ගීතය එක්කම විතරක් නෙවෙයි. ඇයව වැළඳගෙන තියෙන්නේ අපි වෙනුවෙන් පෙනී සිටින පුංචි මිනිස්සයා වෙනුවෙන් පෙනී සිටින කලාකාරණයක් විදිහට. ඇයි අද අපෙන් සමුගන්නේ. අවසාන වශයෙන් ගත්තොත් ඒ කඳවුරම කියන්නේ වෙනස් වුණාට ඇය කලාව තුළින් ප්‍රතිමල්ල දේශපාලන දර්ශනීය ප්‍රවාහය තුළින් වෙනස් වුණාට එක මතයක් මේ දරන්නේ. ඇයගේ මේ රික්තකය පුරවන්න අපි ගොඩක් දේවල් කරන්න වෙනවා. ඇයගේ අවසාන දවසේ මොකක්ද සමාජයෙන් රටේ පුරවැසියගෙන් ඔබතුමන් කරන ඉල්ලීම? ඇත්තටම අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපිත් ඇයත් එක අරමුණකට තමයි ගමන් කරේ. අරමුණක් වෙනින් තමයි කටයුතු කළේ, සටන් කළේ. ඒක දෘෂ්ටියක ඉඳලා කටයුතු කළේ. ඉතින් කොහොම හරි ගත්තොත් අපි සමත් වෙලා තියෙනවා ඒක කිසියම් ජයග්‍රහණයක් අරගෙන රට වෙනස් කරන පැත්තට යන්න. ඉතින් සමන් තන නන්දමාලිට සතුටක් තියෙනවා ඒක මේ ඇගේ
මොකක්ද ඇගේ අරගලයට කිසියම් ජයග්‍රහණයක් ආවා කියන එක. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙහෙම. ඉතින් ජීවත් වෙලා ඉන්න අපිට තියෙන්නේ අපි හැමතිටම හැම විටක අපි වාසි පැත්ත නෙවෙයි බලන්නකම තියෙන සාධාරණේ පැත්ත, යුක්තියේ පැත්ත. ඒ නිසා වාසි පැත්ත හොයනව වෙනුවට සාධාරණේ පැත්ත, යුක්තියේ පැත්ත, පොදු ජනතාවගේ විමුක්තියේ පැත්ත, පොදු ජනතාවගේ ඕමනාවන්ගේ පැත්ත නියෝජනය කරමින් සටන් කරනවා නම් එවැනි අයට මිනිසුන්ගේ ආදරය තියෙනවා. අය මේ යන්නේ නන්දමාලිනී මේ ගියාට ගති නැහැ, මේ යන්නේ හැමදාම අපි ඉතින් ජීවත් වෙයි. ඔබ කිව්වා වගේ ඇය ඔබ සලකන ජනතාව අපේ අම්මා වගේ. කියන්නේ සාමාන්‍ය තරුණ පරපුරට ඇය අම්මා. පෞගේ කාලේ සමාජය අලුත් කරන අරගල කරලා දිවි පුදපු ඉරගත වෙච්ච හැම පවුලකම හදවත් වල ඇය ජීවත් වෙනවා. මොකද ඒ අරගලේ ඇය යාර්කට ඇය සාධාරණයක් ඉටු කරා. ඒක ඇය ඇගීමට ලක් කළා. ඒක සාධාරණ කියලා කිව්වා ගීත වලින්. ඒ නිසා හැමෝම ඇයට කැමති, ඇගේ ජීවන විලාසයට කැමති, ඇගේ ගීත වලට කැමති. ඒ නිසා අපි දන්නේ ඉතින් සමාජයක එක යුගයක යුගයේ අවශ්‍යතාවය නියෝජනය කිරීම නිසා ඇය ඒ යුගයේ වීරවරියක් ලෙස නැත්තම් ඒ යුගයේ ඇගීමට ලක් වෙන සදාකල් මිනිස්සු අතර මතකයේ ඉන්න ගායිකාවක්, නිර්මාණ ශිල්පිනියක් ලෙස අපි සමාජය හැමදාම පවතී. සමාජය වෙනස් වෙන්න ඕනේ ටිලින් සහෝදරය. අපි සමාජය වෙනස් කරමින් ඉන්නේ. ඔබතුමන් ඊයේ දවසෙත් ඒක කියනවා. එහෙම සමාජය වෙනස් කරද්දී පුරවැසියා තුලත් නන්දා මාලිනියන්ගේ ජීවන දර්ශනය ආරෝපණය වෙන්න ඕනේ. ඒකට පුරවැසියා කොහොමද ඒ ආරෝපිත තත්වයේ ගන්න? ඒ කියන්නේ ව්‍යාජ ආරෝපිත තත්වයක් නෙවෙයි, අව්‍යාජ ආරෝපිත තත්වයක් අරගෙන ඇත්තටම අපිට ඕන ලෝකේ නිර්මාණය කරගන්න. පුරවැසියා මොකක්ද ගන්න ඕන ආදර්ශය අයගෙන් මම මේ යලි යලිත් කියව ගන්න උත්සාහ කරන්නේ. පුරවැසියාගේ ජනමනස වෙනස් කිරීම අපි හැමෝගෙම යුතුයකමක් නිසා. ඔව් ඇත්තටම අපිට දැන් අපි මේ කතා කරන කිසිවක් නන්දා මාලිනියට දැන් වැඩක් නැහැ. එයාගෙන් එයාට ඇහෙන්නේ නැහැ, එයාට දැනෙන්නේ නැහැ, එයාට වැඩක් නැහැ මේ වෙන්. හැබැයි මේ වටින්නේ ජීවත් වෙලා ඉන්න අපිට. ඒ නිසා අපි හිතන්නේ තමයි නන්දා මාලිනිය ගැන නැවත කියව ගන්න එක හොඳයි අපි කවුරුත්. නන්දා මාලිනියගේ ගීත නැවත අහන එක හොඳයි. මොකද කලින් ඇහුවට වඩා අලුත් අදහසක් තේරුමක් දැන් ඇහුවොත් දැන ඒක කියලා මම විශ්වාස කරනවා. නැවත අහන එක, නැවත ඒව කියව ගන්න එක. කියවගෙන ඒ නිර්මාණ වලින් ඒගේ ජීවිතෙන් අපි කොහොමද මිනිහෙක් ලෙස ජීවත් වෙන්නේ, අපි කොහොමද මේ යන්නේ කියලා ඉගෙන ගන්න එක හරි වටිනවා. මිනිස්සු ඉපදුනාම ජීවත් වෙන්න කොහොමද, මේ යන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ දැක්මක් එක ජීවත් වෙනවා නම් ඒ ජීවිත සමාජයට වටිනවා. ඉතින් ඒක නිසා ඇයට අපි දන්න සමහර ඊටාම අතලොස්සක් ඉන්න ඇයට විවිධ චෝදනා ඉදිරිපත් කරන මම හිතන්නේ අය ගැන කතා කරන එකේ තේරුමක් නෑ අපි. නමුත් රටක් ඇගීමට ලක් කරනවා. ඉතින් අර නන්දා මාලිනියව ඇගීමට ලක් කරලා ඒකේ සින්දු ගැන කතා කරලා එහෙත් අපි තාමත් පරණ ජීවිතේම කතා කරනවා නම් ඒකෙන් තේරුමක් නෑ. අපි හැම කෙනාම මේ මොහොතේ ඇය පිළිබඳ මතකයේ අලුත් වෙච්ච මොහොතේ ඇයව කියවගෙන ඇයගේ ගීත අහලා ඇයගේ ගීත වලින් ඇයගේ ජීවන රටාවෙන් අපේ ජීවිත තුළ කිසියම් වෙනසක් කරගන්න සමත් නම් ඒක තමයි මම හිතන්නේ නන්දා මාලිනියට අපි කරන ලොකුම ඇගීම, ගෞරවය සහ ආදරය වෙන්නේ. ඒ නිසා අපේ ඉල්ලීම තමයි නන්දා මාලිනිය කියවලා ඇයගේ ගීත අහලා ඒව තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගන්න සමත් වෙනවා නම් ඒක ඊටමත් වටිනවා කියලා. හරියටම පසුගිය අවුරුද්දේ 20-25 අද වගේ දවසක කුමාරතුංග මැදිරියට ඇවිල්ලා අග්‍රාමාත්‍යතුමිය, ජනමාධ්‍ය අමාත්‍යතුමන්, සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන් අපේ සභාපතිතුමන්ලා පිරිවරාගෙන කතා කරපු ඇයට අපිට හරියටම අවුරුද්දකට පස්සේ හරියටම දවස් 365ක් යද්දී සමුදීම සටහන් කරන්න වෙලා තිනවා. ඔබතුමන්ටත් අවස්ථාව තිබෙනවා අවසාන වශයෙන් ජාතික ගුවන්විදුලියෙන් ජාතික ගුවන්විදුලියේ සිළු නාලිකා ඒකාබද්ධව තිබෙන්නේ ඇයට යමක් ප්‍රාර්ථනා කරන්න කියන්න ඇය පිළිබඳව අවසාන වශයෙන් අවස්ථාව. පළමුවෙන්ම ඇයගේ මේ අභාවයෙන් සහ ශෝකයට පත්ලා ඉන්න ඇයගේ පවුලයටත් හිතවතුන්ට හැම දෙනාටම අපි අපේ ශෝකය පළ කර සිටිනවා. ඒ වගේම නන්දා මාලිනිය කියලා කියන්නේ අපිට බොහොම සමීප කෙනෙක්, කිට්ටු කෙනෙක්. මොකද ඇය ගීතයෙන් අපිව නියෝජනය කරපු නිසා ඒක අපිට අපේ ව්‍යාපාරයට ගොඩක් කිට්ටුයි. ඇය සහ අපි අතර මේ දේශපාලනයෙන් ගීතය තුල ඥාතිත්වයක් හැදෙනවා. ඇය අපිට කිට්ටුයි. ඒක අමතක කරන්න බෑ කවදාකවත් අපිට. ඇය මරණය දක්වාම ඒ අදහස හිටියා. අපිත් එක්කෙන් කිසියම් මිත්‍රශීලීත්වයක් පවත්වාගෙන ගියා. මම හිතන්නේ අය මේ යන්නෙත් මේ සමාජය වෙනස් වුණා කියන දැකලා සතුටින්. ඉතින් අපිට ඒ සතුට තියෙනවා. ඒට මේ යන කලින් ඒක දකින්න පුළුවන් වෙච්ච එක පිළිබඳව. ඉතින් අවසාන වශයෙන් ගත්තොත් එමේ අය යුගයක් නියෝජනය කරපු, අපි සටන් කරද්දී අපිට ධෛර්ය දීපු, අපේ අරගලයේ සාධාරණයි කියලා සමාජයට හඬ ගාලා කියපු ගැහණියක්. ඉතින් ඒ නිසා
ඇය මේ වෙලාවේ සමුගන්න වෙලා එයාගේ අඩු පුරවන්න පුළුවන් කියලා අපි හිතන්නේ සෑහෙන කාලයකට. ඉතින් කොහොම නමුත් ඇයට අපි අපේ ගෞරවය අපේ ආචාර්ය පුද කර සිටිනවා. ඇය සදාකාලිකම ඇගේ නම සහ ඇගේ ගීත, ඇගේ මතය, ඇගේ දෘෂ්ටිය අපේ සමාජය තුළ නැවත නැවතත් ජනතාවගේ හදවත් පෝෂණය කරමින් ජනතාව ඥානනය කරමින් පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ගායන වේදිනියකම නොවන නන්දා පිළිබඳ කියවීමකට ඊට එහා පැත්තේ කියවීමකට අපේ උත්සාහ කළේ මේ පුංචි අඩහොරාවකට ආසන්න කාලය තුළ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්මයාට ඔබතුමන් කැමති සහෝදරයා කියන ටිල්වින් සහෝදරයාට බොහොම ස්තුතියි. ජාතික වන්නතරයට ආවට අදහස් දැක්වුවට. එහෙනම් අපි අද මේ කෙටි වැඩසටහනේ සමාප්තිය සටහන් කරනවා. අපේ නන්දා මාල්නිය කියන අසහාය ගායන වේදිනියට වගේම සමාජ පරිවර්තනයක් වෙනුවෙන් Tamanගේ කෂේරුකාව ඍජුව තබාගෙන කටයුතු කළ ඒ නන්දා මාල්නියට අපි උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා ජාතික ගුවන්විදුලියෙන්.